තෙරුවන් සරණයි. බුදුත්පාද ආර්යයන් වහන්සේ බුද්ධ සභාවට නමස්කාර වේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. බුද්ධෝත්පාද දේශනා ආශ්චර්යයි. ඇත්තටම බුදු සමය 100ට පත් කරන බුද්ධෝත්පාද දේශනා. ඒ වගේම එහෙම කියන්නේ කුවෙට් එකට ඇවිල්ලා ආවේ ගොඩක්ම හිතේ දුක් ගොඩක් තියාගෙන. ඒ කියන්නේ ගෙදරින් වෙන් වුණ දුක, ළමයි නැති දුක, දෙමාපියන්ගෙන් වෙන් වුණ දුක, ඒ දුක් ගොඩත් එක්ක මේ කුවෙටේ ගෙදර වැඩට ආවට පස්සේ මේ ගෙදරින් තියෙන කරදර, පීඩන ඒවා එක්ක අර දුක වැඩි වුණා. ඒ හැම වෙලාවකම ඇඬුවා, තරහ ගියා, ගොඩක් කලකිරුණු හිතෙන් හිටියේ. ඇත්තටම මේ ගෙදර නම් ඕනේ මේ ගෙදර දාලා ලංකාවට යන්න නැත්තම් කියලා හිතපු වාර අනන්තයි. ඒත් මම මගේ පුරුද්දක් විදියට දේශනාවල් අහන එක තිබුණා. ගොඩාක්ම දේශනා අහපු කෙනෙක් ස්වාමීන් වහන්සේලා ලංකාවේ හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේම දේශනා අහුවා. ඒක උදින් නිවැරදි. ගොඩක්ම දේශනා අහලා තියෙනවා. දහස් ගාණක් වගේ දේශනා 2018 19 වර්ෂයේ ඉඳන්ම දේශනා අහපු කෙනෙක් තමයි කුවෙට් එකට ආවේ. ගෙන්න නම් ඒ ගෙන්න කොච්චරද කියලා ඇත්තටම කියන්න බැරි තරම් ගෙන්නක හිටියා. ඉතින් 2024 අප්‍රේල් 10 හදිස්සියෙම YouTube එකේ බුද්ධෝත්පාද දේශනා කියලා දේශනාවක් දැක්කා. ඒක ඇහුවා එදා. එතන ඉඳලා මාස 4-5ක්ම බුද්ධෝත්පාද දේශනාව විතරක්ම පුළුවන් හැම වෙලාවකම නිදාගන්න යන කොච්චර පරක් කියලා නිදාගන්න ගියත් ඒ වෙලාවට දේශනාවක් අහනවා. කොහොම හරි අහලා නිදාගන්න. ඒ විදිහට දේශනා අහනකොට මෙතන මමෙක් නැති බව අරණාසී දේශනාවල තිබුණ ක්‍රියාවලියක් කියලා. ඊට පස්සේ මේ ක්‍රියාවලිය කියන්නේ ප්‍රායෝගික වෙන්න ඕන කියන එක දේශනාවල ඇහුණා. ඊට පස්සේ ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියලා ඇත්තටම අමාරු නෑ ප්‍රායෝගික වෙන එක. බාත්රූම් එක හොදන ගමන, පළම්පිකම් හොදන ගමන, අතුපතු ගන්න ගමන, වට්ටික කන ගමන ප්‍රායෝගික වෙන්න පුළුවන්. ඒ විදිහට ප්‍රායෝගික වුණා. මාස 4-5ක්ම ප්‍රායෝගික වෙලා බැලුවා. මේක ආර්යයන් වහන්සේ කියන විදිහට මේක ඇත්තටම ක්‍රියාවලියක්ද කියන එක. ඒකෙදි ඇත්තටම මේ ඇහෙන් දකිනවා, මනසින් හඳුනා ගන්නවා, කය ක්‍රියාත්මක වෙනවා කියන එක බැලුවට පස්සේ ඇත්තටම තේරුණා මෙතන කෙනෙක් කරන දෙයක් නෙවෙයි. අපි කෙනෙක් විදිහට ගත්තට ඇත්තටම මෙතන ක්‍රියාවලියක්, මේ මනසේ ක්‍රියාවලියක් තමයි මේ සිදුවන්නේ කියන එක ඇත්තටම හොඳටම අවබෝධ වුණා. ඒ වගේම බුද්ධ දර්ශනය පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. මෙතන බාහිරින් සකස් වෙන දේවල් මිසක් බාහිර දේවල් නැති බව හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වුණා මාස 7ක් විතර දේශනා අහද්දී. ඒ කියන්නේ අපිට දැන් මේ පිටරට ජීවිතය ඉතාම කනගාටුදායක දුක්බර ජීවිතයක්. එතනදී අපි එළියෙන් තමයි හැම දෙයක්ම සතුට හෙව්වෙත් එළියෙන්, දුක ලැබෙනවා කියලා හිතුවෙත් එළියේ අම්මා තාත්තා හිටියා, සහෝදරයෝ, ඒ වගේම එළියෙන් තමයි මට කියන්නේ හැම දෙයක්ම එළියෙන් සතුටක් තමයි ලැබුණේ කියලා හිතුවා. ඒ වුණාට ඇත්තටම මේ බුද්ධෝත්පාද දේශනාවදී එහෙම දෙයක් නෙමෙයි. මේ සිත තමයි මේ ඔක්කොම කරන්නේ කියන එක, මේක සිතේ කතන්දරය කියන එක අවබෝධයටපත් වුණා. එළියේ නම් කිසිම කතාවක් නැහැ, මේ සිතේ කතාව කියලා අවබෝධයටපත් වුණා. ඒ කියන්නේ එළියේ දේවල් නැතුව නෙමෙයි, මෙතන මේ ආයතන ටිකට සකස් වෙන ලෝකේ ආයතන ටිකට සකස් වෙනවන තියෙනවා. එහෙමයි මෙතන අවබෝධය ලබා ගත්තේ. ආයතන ටිකට සකස් වෙන ලෝකයක් තමයි මේ මගේ මම කියලා අරගෙන ඉන්නේ.
ඉතින් මේ වැඩ කටයුතු මේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන යද්දි කොච්චර දුක හිතුණාද, කොච්චර නම් ඇඬුවද, කොච්චර ප්‍රශ්න ආවත් දේශන අහගෙන යනකොට අර ගින්න ටික නිවි ගියා. ඒ වගේම සෝමයකටත් පුළුවන් අවස්ථාවල සම්බන්ධ වෙන විනාඩි 5කට 6කට වඩා සම්බන්ධ වෙන වෙලාවමදී ඒත් සම්බන්ධ වෙලා ගැටලු විසඳගත්තා. ඒ විදිහට ගින්න නිවි යද්දී මේ ක්‍රියාවලියක් බව දැනගත්තා. මෙතන කරන කෙනෙක් කරවන්නෙක් නැති විත්තිය දැනගත්තා. ඒක අවබෝධයක් ඇති කරගත්තා. මෙතන බාහිර සත්‍යයක් නොවන බව දැනගත්තා. අවබෝධ වුණා. ඒ වගේම සිත කියලා දෙයක් නැති දේශනාරයන් වහන්සේ කියවුවා. ඊට පස්සේ සිත ගැන හොඳ පරීක්ෂණයක් කරා. ඒ කියන්නේ මේ සිත කියලා දෙයක් නැති කියන එක කොහොමද මේක කියලා පරීක්ෂණය කරද්දී ඒ පරීක්ෂණයේදී තේරුණා මේ සිත කියන්නේ හැම වෙලාවෙම සිතවිලි ගලනවා. ඒක තමයි කිව්වේ ආර්යයන් වහන්සේ. සිත කියන්නේ දෘෂ්ටියක්. දෘෂ්ටියක් සිත කියන්නේ. ඒක ඇත්තමයි. ඒක අවබෝධයම කියන්න පුළුවන්. මේ සිත කියන දෘෂ්ටියක් හැම වෙලාවෙම සිත තමයි මේ හැම දෙයකටම මුල. සිත තමයි විඥානේ මායාව. මේ මායාව සිතේ මායාව තමයි මේ අපි රැවටිලා අඬන්නේ. මේ මායාවට රැවටිලා තමයි අපි මැරෙන්නේ. මේ මායාවට රැවටිලා තමයි අපි මේ හැම දුක් ගොඩකම වෙట్లా ඉන්නේ කියන එක අවබෝධ වුණ අතර මේ බුද්ධෝත්පාද දේශනාවලින්. ඉතින් ඒ අවබෝධයත් මේ කෙනෙක් නැති කෙනෙක් දෙයක් කරවන්නේ නැති ගැන ඒ